Hi. කොහොමද? මේ ඔඩ් නැද්ද මේ මයික්ස් දෙයක් ඉස්සරහ අපි දෙන්න කතා කරනකොට? නෑ මම හරි ආසයි. මං මොකද එච්චර ආස? නෑ මට ඒ කියන්නේ මෙච්චර මෙහෙම ලොකු මයික් එකක් ඉස්සරහා හරි අර බරසාර ෆීලිං එකක් එනවනේ ඒක විෂුවලි දකින්නකොට. ඔව්. අපිනේ දන්නේ මේක පිටිපස්සේ තියෙන වංචාව. නෑ ඇත්තටම තරම හිතෙන්නේ නැහැ දැන් පොඩ්කාස්ට් අපි දැන් බලනකොට පොඩ්කාස්ට් බලනකොටත් මට හිතෙනවා wow මාර conversation deep conversations අහගෙනකොට එහෙම කිසිම දෙයක් නැහැ ගතියුත්තකින් තමයි හැදුවේ පොඩ්කාස්ට් අපි පාවිච්චි හැබැයි දැන් ඒක ටිකක් වෙනස් වෙලා ඉතින් අපි පොඩි ගතයුතු කෙසේ වෙතත් අපි හරි පොඩ්ඩක් මොනවා හරි ෂෙයා කරගන්න නෑ මං ආසයි ප්ලැට්ෆෝම් එකක් කරගමු මම මේකට ආසයි මට හරි මට I feel trendy ඔයා ආපු කාලේ ඉන්ඩස්ට්‍රි එකට ආපු කාලේ මේ වගේ දැන් පොඩ්කාස්ට් මෙහෙම තිබ්බේ නෑනේ ෆිල්ම් එක ගැන නෑ අපිට රේඩියෝ සිලොන් තිබ්බ මෙහෙම රේඩියෝ සිලොන් එකේ දැන් ඔයාගේ මූණ පේන්නේ නෑනේ ඔව් ඒ උනාට මයික් එක මෙහෙමනේ තිබ්බේ හරි නෑ ඇත්තට මේ කාලේ ෆිල්ම් එක කොහොමද ප්‍රොමෝට් කරන්නේ පත්තරෙන් අපි ෆිල්ම් එකක් හදලා සාරංග ඉන්න එපා අවුරුදු 3ක් විතර ෆිල්ම් එක එළියට එනකම්. එතකොට ඇක්ට්‍රස් කෙනෙක් හැටියට මම 90 ආවට ඇක්ට් කරන්න මගේ ෆස්ට් ෆිල්ම් එක එන්නේ 93 වල. එතකොට 93 වෙනකම් පේෂන්ට්ලි ඉන්න ඕනේ. ඒ කියන්නේ මිනිස්සු අතරට යන්න, ජනප්‍රිය වෙන්න. අපි ෆිල්ම් එකේ නමත් කියාගෙන නම් ගොඩක් අය දන්නේ නැහැ නේ. අපේ ෆිල්ම් එකේ? ඔයාගේ ෆස්ට් ෆිල්ම් එකේ. ouch. why? ඒ ගොඩක් අය දන්නේ නැහැ කියලා මේ ජෙනරේෂන් එක දන්නේ නැහැ නේ. එක දන්නේ නැහැ. It's a matter of time. It's a matter of time. It's a matter of time. Ironically, I did the second generation. It's a matter of love. It's a matter of love. Yes, Roy De Silva. Roy uncles. ඉතින් ඒක තමයි ෆස්ට්ම ඉංග්‍රීසි ෆිල්ම් එක ලංකාවේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ෆිල්ම් එක ලංකාවේ ප්‍රොඩියුස් කරලා ලංකාවේ ආටිස්ට්ලා එක්ක ශ්‍රී ලංකන් ෆිල්ම් එකක් හැටියට ආපු ෆස්ට්ම මමයි මිස්ටර් ගමිනි ෆොන්සේකා and රෝසි සේනානායක. So ඒ කාස්ට් එක ස්ට්‍රෝං කාස්ට් එකක් මං අලුත් අර තුන් දෙනාම they like you know so big ඉතින් ඒ පටන් ගත්ත එතකොට අපි ෆිල්ම්ස් හම්බුනේ දැන් මිස්ටර් ෆොන්සේකා මාත් එක්ක matter of time එකේ ඇක් කරා මට එහෙම සීන් එකක් තිබ්බේ නැහැ රොයි අංකල්ට ඕනේ වුණා මාව අර මිස්ටර් ෆොන්සේකාට ඉන්ට්‍රොඩියුස් කරන්න and එහෙම ඉතින් මම ගහනවා මෙහෙම like literally මෙහෙම ගහනවා because he'll come he'll have an attitude දන්නවනේ මිස්ටර් ෆොන්සේකා නිකන් කාමරේට අහම දන්නවා මිස්ටර් ෆොන්සේකා කාමරේ කියලා yeah wow ඉතින් ඒ ෆස්ට් සීන් එක මට මතකයි අයත් එක්ක ඇක් කරලා මට තියෙන්නේ ඇත් එක පොඩ්ඩක් අඬලා කම්ප්ලේන් කරන්න පුතා ගැන කමල් ගැන ඉතින් දැන් මම අඬන්නේ දැන් මම අඬන්නේ කොහොමද oh my god මිස්ටර් ෆොන්සේකා ඉස්සරහ and මම කරන්නේ ග්ලිසරින් මොන හරි දාන්න එපා yeah no glycerin you cry no glycerin you cry then how do I cry but he sat and spoke to me till I cried nothing to do with the movie he just spoke to me and told me about emotions about love and ඒ වෙනකොට මට ඇත්තටම කියන්නේ boyfriend කෙනෙක්වත් ඉඳලා නැහැ මගේ කියන්නේ ඇත්ත ජීවිතේවත් boyfriend කෙනෙක් ඉඳලා නැහැ ඒ කියන්නේ the first boyfriend හම්බුණා නෑ හරි back to emotions දානවා වා මට වෙන ඒවා කියනවා හරි ඉම්ප්ලයි කරන්න බෑ ඒකේවා ඒ ෆිල්ම් එකට අදාළ දෙයක් නෙමෙයි නමුත් අර ආදරේ මේවා ගැන කතා කරලා when I looked at him I was like nearly in tears like මට එයා කියන දේ අහන් ඉන්න අමාරු වුණා මට like I said no boyfriend life experience වලින් අපි emotions draw කරන්නේ අපේ හිත ඇතුලේ emotions draw කරන life experience වලින් ඉතින් life experience එකක් නැත්නම් මොකෙන්ද draw කරන්නේ imagination එකෙන් ඒ imagination එක තමයි යාගෙන ආවේ and ඒ scene එකට පස්සේ that's how we got films ඒ scene එකෙන් පස්සේ he invited me to act in Nomine Minister yes මම අහන්න ගියේ ඊට පස්සේ Nomine Minister එකේ ආව ඩිරෙක්ට් කරනවා නේ මාව ඩිරෙක්ට් කරන්නේ ඒ ෆිල්ම් එකේ දැක්ක ටිකට තමයි එයා මාව ගන්නෙ that was your audition වගේ it became like an audition එතකොට ඒ matter of time ගැන කියනකොට ඒ අසස ෆිල්ම් එක මට ආවා සිංහල ෆිල්ම් එක ඊට පස්සේ ඒ සිංහල ෆිල්ම් එකේ එකට ගත්ත පින්තූරයක් පත්‍ර කවර එක ගියාම
HD ප්‍රේමරත්න ආවා ඔඩිෂන් කරන්න මාව සප්තකන්‍යාවලට. ඒ කියන්නේ ආවේ සෑම් ඒ වගේ like it is always through one වැඩක් කරන්න ඕනේ අනිත් වැඩේට link එකක් හරි තමයි එන්නේ. but ඒක professional background එකක් එක්ක යන්නේ. මට මගේ තාත්තිගෙන් support එකක් තිබෙන්නේ නැහැ. really? නෑ. ඒ කියන්නේ එයා ඔයාව මෙහෙම පුෂ් කරේ නැත්. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එකට ගත්තේ නැහැ. දැන් මම Matter of Time ෆිල්ම් එක මට හම්බ වෙන්නේ තාත්තා ෆිල්ම් එකක් කරන හින්දා අපේ ගෙදර තාත්තිගේ ප්‍රොඩක්ෂන් එක. ඒකට රොයි අංකල් ඇවිල්ලා ඇක් කරලා තමයි රොයි අංකල් දැකලා තමයි. එතකොට එහෙනම් තාත්තට උනම් ඒ ෆිල්ම් එකේ ඇක් කරේ ඩිලානි අබේවර්ධන and සමන්තා තාත්ති රෝන් අයිති මාව ගන්න තිබ්බද? හැබැයි ඔයා එහෙම කිව්වට මට හිතෙන්නේ තාත්ති ඔයාවත් දන්නේ නැතුව ඔයාව ලස්සන්ට ගෲම් කරලා තියෙනවා. මොකද ඔයාමට කියලා තියෙනවා තාත්ති අලුත් කැමරා එකක් ගෙනාවොත් ලෙන්ස් එකක් ගෙනාවොත් ඒ ඔක්කොගෙම ගිනි පිග්ගුනේ වා කියලා. ඒක nothing ඒක එයාත් දන්නේ නැතුව ඇති. එයා දන්න මම කියන්නේ ඒක තමයි. එයාත් දන්නේ නැතුව එයා මාව ගෲම් කරා කියලා. He just wanted somebody to pose and මට lighting ඉගෙන ගත්තා මම තාත්තේ හින්දා. ඒ කියන්නේ how to take the light to your face or whether it's the backlight camera lenses ඉතින් අර නෑ මේ වගේ මූණ 120න් එහාට 120ට එහා යන්න එපා 120ට ගියොත් වගේ මූණ බෙටි වෙනවා මොකද බෙටි වෙනවා කියන්නේ මූණ බෙටි වෙනවා මෙහෙම මූණ පොඩි වෙනවා ලෙන්ස් එක තියාගන්නවා දැනගන්නවා ෆොටෝග්‍රාෆර් කෙනෙක් පින්තූර ගන්නාම වා ෆොටෝග්‍රාෆර් ලෙන්ස් එක ගන්න යන්න එපා වා නිකන් ළඟට ගිහලා කැරකිලා බලන්න මොකද ලෙන්ස් එක කියලා වා මේ මොකද මේ දාන ලෙන්ස් එක මම මෙහෙම ඒව කියන්න යන්න එපා එහෙම කියලා මට අර ටැක්ෆුලි කොහොමද දැනගන්න ඕනේ ඒව දේවල් කියලා දීලා තියෙනවා කම්පැරිසන් එකත් එක්ක මේ කාලෙත් එක්ක දැන් ඔයා මෙහෙම ඉවෝල්ව් වෙලා ඇවිල්ලා තියෙනවනේ ඔයත් ඉවෝල්ව් වෙලා ඇවිල්ලා තියෙනවා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකත් ඉවෝල්ව් වෙලා ඇවිල්ලා තියෙනවා දැන් අවුරුදු ගානකට පස්සේ ඔයා අදනේ තරුවක් එක්ක දැන් මේ ආයේ අලුත් ෆිල්ම් එකක් කරනවා මොනවාද වෙනස් වෙලා තියෙන්නේ දැන් ඩිරෙක්ෂන් ගැනත් අපි කතා කරොත් එහෙම දැන් ඩිල්ෂාන් කියන්නේ ෆස්ට් ටයිම් මේ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. එතකොට ඔයා දකින සිමිලැරිටිස් තියනවද ඩිෆරන්සස් තියනවද අප්‍රෝච් එක කොහොමද? අපි මට මූවි කියන්නේ සාරංග හදවතේ තියෙන දෙයක්. You have to speak to your heart. Yeah. ඩිරෙක්ටර් කෙනෙක් කියන්නේ මට කියන්නේ මම හිතන්නේ he has to feel everything he does and that's what makes him a good director. You know එයාගේ ability එක ඔක්කොම මෙහෙම round up කරලා එක පැය එකමාරකට දෙකකට කපා ගන්න. එයාගේ story telling එක and මිනිසුන්ව වෙන journey එකක අරන් යන්න. ඒක කරන්න පුළුවන් එයාට දැනෙන කෙනෙක්ට මම විශ්වාස කරනවා. Yeah. And අර මං ආස ඩිරෙක්ටර්ස්ලට හදවතින් වැඩ කරන කට්ටියට. ඒක ඩිල්ෂාන් හදවතින් වැඩ කරන කෙනෙක්. ඔයාව දැන් මට ඩිල්ෂාන් කිව්වා ඔයාට ඒක කියන්න නැතුව ඇති. ඩිල්ෂාන්ට පොඩි චකිතයක් බයක් තිබුණා. දැන් ඩිල්ෂාන් මාත් එක්ක මාවත් දන්නවා ඩිල්ෂාන් කලින් ටිකක්. මම නෙවෙයි රිස්ක් එක ගන්න උනාට. දැන් මම ඇක්ට් කරන්න. හරි. ඇක්ටර්ස් කෙනෙක්ට ඩිරෙක්ටර් අත්‍යවශ්‍යයි මාව කැරක්ටර් එක මෝල් කරන්න. ඔව්. but producerට නෑ ප්‍රොඩියුසර් පැත්තකින් තියමුකෝ නෑ මම ප්‍රොඩියුස් කරන්නේ නෝ බට් ඩිල්ෂාන්ගේ රිස්ක් එක ගන්න මම නෙවෙයි නෑ ඒ උනාට ඩිල්ෂාන්ට තිබ්බ බය මොකක්ද දන්නවද ඒ කියන්නේ ඔයාව ඩිරෙක්ට් කරන්න ඒ කියන්නේ ඔයා කොහොම යාව ගනීද එයා කියන දේවල් ඔයා කොහොම ගනීද එහෙම දැන් එයාට පොඩි චාරක අපි කියන්නේ චකිතයක් තියෙන්න පුළුවන් නේ as a newcomer මම පාත් දැම්මේ නෑ දැම්මේ නැද්ද දැන් හිතනවා දැම්ම නම් හොඳයි හොඳ නම් හිටියනම් ඩිල්ෂාන් ඒ ෂොට් එක ගන්න ආපහු ගන්න එහෙම කරන්න බැරි වුණාද කරන්න ඕන උන්නේ නැද්ද නෑ කරන්න ඕන උනේම නැහැ ඕනේ ඒමනේ හින්දා නෙවෙයි නේව කරන්නේ එහෙම වුණෙත් නැහැ නේ ඕන්න ඇටිටියුඩ් එක දාන්න ඇටිටියුඩ් එක දාන්නේ ඕනේ හින්දා ලයිසන්ස් තියෙනවා ඇටිටියුඩ් ෂි අනිස්පාර කරන්න ඕනේ සීරියස්ලි ඩිල්ෂාන් ආයේ ෆිල්ම් එකට කතා කරොත් ඔයා යනවද අනිවාර්යයෙන්ම නෑ අර්ගිල ඇටිටියුඩ් එකක් දාන්න බලන්න බට් බෑ අය අඬයි දන්නවද ගොඩක් ඇටිටියුඩ් දාන්න බෑ ඩිල්ෂාන් කෝ ඩිල්ෂාන් නෑ සෙන්සිටිව් ඩිල්ෂාන් කාරිටි නෑ
ඒක කරන්න බැරිද නෑ වා කියන්න මට මොකක්ද okay first time producer and movie production එකක් කියන්නේ මම හරි කැමති ඕකලන් especially සරංග ඔයාගෙන් එන ඒ vibe එකට කියන්නේ movie industry කියන්නේ it's big money එහෙම සල්ලි වීදම් කරන තැනක ඒකේ attitude එකත් ඒ වගේම තියෙන්න ඕනේ you need to feel rich to do it because මේ අපි කෑමක් හදනවා වගේ නෙවෙයි ෆිල්ම් එකක් හදනවා කියන්නේ නෑ අපි ගොවිතැන් කරනවා නම් ඒක වෙනස් හරි ඒක අත්‍යවශ්‍ය දෙයක් film industry entertainment කියන අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි so it's like done by the people who have money and who can afford to do it හරි ඒක industry ඒක තමයි ලෝකෙම ස්වභාවය ස්වභාවය එහෙමයි ඉතින් ඒතර ඒ වගේ ෆිල්ම් එකක් ප්‍රොඩියුස් කරනවා and වා හැම මන් දන්නවා ඒ කියන්නේ මේ ප්‍රොඩක්ෂන් එකේ අත්දැකීමෙන්ම මම දැක්කා වා ස්ක්‍රිප්ට් එක තියෙන තැන ප්‍රොඩක්ෂන් ඩිසයින් කරපු විදිහ ලේඅවුට් එක මට කරපු විදිහෙම තේරෙනවා it's like a big budget movie ඉතින් ඒ වගේ ෆිල්ම් එකක් first time director කෙනෙක්ට බාර දෙනකොට වා ගන්න ඔව් උතන ඔයා ඒක ලස්සනට මේ ඇනලයිස් කරා සහ කිව්වා ඒක ඔයාගෙන් ආපු එකත් ගොඩක් මේ වැදගත් මට හිතුනේ දැන් ඔව් සල්ලි හරි හැබැයි සමහර වැඩක් වෙන්න පුළුවන් මේ සල්ලිත් ගොඩක් තියෙනවා වෙන්න පුළුවන් ලොකු බජට් එකකුත් තියෙනවා ලොකු වියදම් කරන්නත් ලෑස්ති හැබැයි ඔයා ඔය කියන ප්‍රෙපරේෂන් එක වෙන්නේ නැති තැනුත් අපි දකිනවනේ නේද එතකොට මට ඒ කොන්ෆිඩන්ස් එක දුන්නේ ඩිල්ෂාන්ගේ ප්‍රෙපරේෂන් එක and the approach to this ඔයත් කිව්වේ අපි ඒක ප්‍රසන්ට් කරපු විදිහ අපි ඒකට ඒ අඩිතාලම දාපු විදිහ ෆවුන්ඩේෂන් එක දාපු විදිහ තමයි ඔයාව ඉම්ප්‍රෙස් උනේ කියලා ඒකම තමයි මටත් උනේ දිල්ෂාන් එක මට ප්‍රසන්ට් කරපු විදිහ. It's not your story යාගත්ත එකක් නෙවෙයි. යාගේ ස්ටෝරි එකක් වගේ. ඔව් නෑ ස්ටෝරි එක අපි අත්‍තරම මේ we actually developed it. ඒ කියන්නේ අපි දැන් දුල්හාරි අපේ මේ ස්ක්‍රිප්ට් රයිටර් she's a newcomer. එයාගේ first film එක. first film දැන් මේකේ first film first කියන්නේ first script writer producer director අර තුන් කුළුඳුල් එකක් එතකොට එයා දුල්හාරි දිල්ෂානුයි අපි තුන් දෙනාම කතා වෙලා තමයි මේ ස්ටෝරි එකත් බිල්ඩ් කරේ හැබැයි ඒකට දාන්න ඕන එලිමන්ට්ස් ටික කොයි තැනද අපි මේක end of the day place කරන්නේ කියන එකට අපිට විෂන් එකක් තිබුණා ඒකට තමයි මම ඉන්වෙස්ට් කරේ ඒ අයිඩියා එකට තමයි මම ඉන්වෙස්ට් කරේ and you and මම කියන්නේ අලුත් කියන්නේ you're not from the new generation okay ඇයි අනේ එහෙම කියන්නේ අපි young generation නේ හරි young generation young generation the new generation okay right yes you're definitely from the young generation hello the generation ප්‍රශ්නයක් ආවා yes එතකොට ඔයාගේ දෙමව්පියන්ගෙන් එන දෙයක් තියෙනවනේ වට ඒතකොට ඔයා මේ ඉන්ඩස්ට්‍රි එකේ ඔයා දකින විෂන් ඔයා දකින දෙයක් තියෙනවනේ මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ මෙහෙම දේවල් අපිට කරන්න පුළුවන් කියලා. ඔව්. සාමාන්‍ය දැක්ක කැලලකුත් තියෙනවනේ පොඩි කාලේ. දැන් ඔයා කියපු අර ග්ලැමරස් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක තිබ්බ කාලේ ඒ ග්ලිම්ස් එකක් මම දැකලා තියෙනවා පොඩි කාලේ through my uncle ඩග්ලස් රණසිංහ මගේ මාමා හරහා සහයා කියපු කතා එක්ක ඕගොල්ලොන්ගේ කතා කනින් කොනින් අහපු දේවල් එක්ක මම කියවපු දේවල් එක්ක මම දැකපු දේවල් එක්ක මං අහලා තියෙනවා ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක තිබුණේ මේ වගේ ග්ලැමරස් තැනක කියලා මේ වගේ හියුජ් ඉන්වෙස්ට්මන්ට්ස් තමයි උනේ කියලා ඒ කාලේ නේ ඒතකොට ඒක it's a risky business but still you make it yeah ඒක you really make it oh. you lose it sorry ඒතකොට ඒක තමයි මටත් ඕන උනේ කියන්නේ ඒක නැවත ගේන්නනේ ඒ දැකනේ ඔඩියන්ස් එකටත් අර ඉස්සර ෆිල්ම් එකක් බලන්න යනකොට තිබ්බ ඒ උනන්දුව ඒ ආසාවෙන් යන්න මම ඒනාට මම කියන්නේ I saw a glimpse of මම එක යොහානිගේ වගේ සින්දුව දැක්කා මොකේ මට දිශාන් පෙන්නුවා සින්දුව විතරයි පෙන්නලා තියෙන තාම ෆෝන් එකේ පෙන්නුවද ඒක නෑ යාගේ ලැප් එකේ පෙන්නුවා අයියෝ I wanted you to see it on the big screen hello මම big screen small screen ඕන screen එක බලලා මට හිතා ගන්න පුළුවන් නෑ මම ඒක එහෙම කියනවා නෙමෙයි මට ඒක ආව සර්ප්‍රයිස් කරන්න ආසාවෙන් හිටියා මම නෑ මට එහෙම සර්ප්‍රයිස් වෙන්න ඕනේ නෑ මට ෆිල්ම් ඒ කියන්නේ මට මොන මම ඉතර නිව් කම කෙනෙක් නෙමෙයි මට මෙහෙම බල්ලා වාව් වෙන්න ඕනේ මට මෙහෙම බල්ලක් වාව් වෙන්න පුළුවන් ඒ සෝං එකෙත් මම දැක්ක ඒ කියන්නේ දිල්ෂාන්ගේ ඇතුළේ ඉන්න පුද්ගලයන් අපි දකින්නේ ඩිරෙක්ටර් කෙනෙක් හැටියට එයාගේ විෂන් එකනේ අපි දකින්නේ ෆිල්ම් එකේ කට්ස් වල මෙහෙම එකම එතනදී I was like wow මගේ instinct like
මම ආඩම්බර වෙන්නේ ඇයි? ඔයා ආඩම්බර වෙනවා ඔයාගේ ඉන්ස්ටින්ක්ට් හරි වුණාම මම ආඩම්බර වෙනවා මගේ ඉන්ස්ටින්ක්ට් හරි වුණාම. ඒ කියන්නේ මට හිතෙනවා වාව් මගේ ට්‍රස්ට් එක මම සින්දුවේ නැහැ. නැති වුණා. ඒක වෙනම දෙයක්. ඒක වෙනම කතාව. ඒක මම වෙනම දිල්ෂාන් එක කතා කරන්න ඕනේ. ඒක වෙනම ප්‍රශ්නයක්. මම එකම සින්දුවකවත් නැහැ. ඒක මම පස්සේ කතා කරන්න. නමුත් සින්දුව දැක්කහම මම the confidence you feel like you know that he's going to do like a wonderful job and I'm part of that creation කියලා. ඔයාට සින්දුවක් අපි කරලා තියෙනවා ඔයා දන්නෙත් නෑ. ඇත්ත. ඒකවත් අපිට සර්ප්‍රයිස් කරන්න දෙනවද ඔයා අර ෆස්ට් ඉංග්ලිෂ් ෆිල්ම් එක කරපු හින්දා අපි ඔයාට වෙන සර්ප්‍රයිස් එකක් තියෙනවා. මම එච්චරයි දැනට කියන්නේ. ඔයාටත් සින්දුවක් තියෙනවා. මේ කොහොම හරි දිල්ෂාන්ගේ ඔය එක තියෙනවා මේ දිල්ෂාන් ඔය larger than life කතන්දරේ තියෙනවා. movies are anyway larger than life. film is larger than life. දිල්ෂාන් මට මේක පිච් කරනකොටත් අයියා අපි මේක එක සින්දුවක් හරි අයියා 100 dancers ලා විතර ආගේ පිටිපස්සේ නන් මං කෝ මේ මල්ලි දැන් පස්සේ කියලාත් එහෙම මේ නෑ අයියා ඉන්නකෝ අපි මේක කරන්න ඕනේ අයියා මේක දැන් කොහෙන් හරි අපි පටන් ගන්න ඕනේ කවුරු හරි මේක කරන්න ඕනේ මගේ යාළුවෝ ඉන්නවා අපි කතා කරමු අපි ගයියට කතා කරමු ගෑන් ෆිල්ම් ඔය ඇත්තටම ඔයා දන්නවනේ ඔයාට ඉස්සෙල්ලා ගයියමට කතා කරේ කියලා ඔය ෆිල්ම් අපි එක විදියට ඉතින් පිච් අනිත් එක දැන් අපි බයේ ඉන්නවත්නේ මේ ඔයාව අප්‍රෝච් කරනවා නම් අපි හරියටම මේක පිච් කරන්න ඕනේනේ. ඒ හින්දා අපි ඔය ඔක්කොම ටික මට ගයියා කතා කරා ධනංජය කතා කරා සංක කතා කරා WhatsApp influence ඔයා කතා කරන්න ඉස්සෙල්ලා ගොඩක් කට්ටිය කතා කරා ෆිල්ම් එකට. බට් නෑ මේ කියන්නේ ඒ song එක wow beyond what I expected. ඉතින් ඇත්තටම දිල්ෂාන් ගැන මට එහෙම තව තවත් ආස හිතෙන තැන් ගොඩක් තියෙනවා. දැන් දිල්ෂාන් මට ස්ක්‍රිප්ට් එක කියවනේ the introduction scene එක I can't talk about that. සීන් එක ගැන නොකිය කියන්න. හැබැයි ඉතින් ඔයා කියන්නේ මම මේ ළඟදී මයිකල් ජැක්සන් ෆිල්ම් එක බැලුවානේ. ඒකේ සමහර දේවල් තියෙනවා දිල්ෂාන් මට ෆිල්ම් එක ගැන කියපු ඒවාම ඒකේ තියෙනවා. අපි කොපි කරලාද? Really and I'm like දිල්ෂාන් හමුදාද මේ ඩිරෙක්ටර්ට because it's just everything what he said I'm watching now in that film. දැන් අපි ෆිල්ම් එක කරේ ගිය අවුරුද්දනේ. ගිය අවුරුද්දනේ අපි ෆිල්ම් එක කරේ. දැන් මයිකල් ජැක්සන් බලන්න ගිය මාසෙනේ. ඉතින් ඒකයි මේකයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් so like සමහර දේවල් you think මං හිතන්නේ great minds think alike කියනවනේ. Even creativity comes together ඒ මයිතනේ generation එකේ ඒ thinking එකේ ඒකලංගේ attitude එකේ ඒක ලංකාවයි ලෝකයයි කියලා ඒ කියන්නේ Hollywood ශ්‍රී ලංකා කියලා වෙනසක් නැහැ. Good creative people are born in every country, right? And they will think alike. And මට ඉතින් ඒ හැම දෙයක්ම නිකන් ආසයි හිතන්න ඒවා wow කියලා. But really then we are friends ne? Yes. How did you like doing the scenes with me? What do you mean? Act with me. පොඩ්ඩක් බය වෙලා හිටියා. ඒ මෙහෙමනේ දැන් ඔයා ඇවිල්ලා මට දැන් හරි අපි දැන් ෆ්‍රෙන්ඩ්ස් තමයි. දැන් කියන්නේ දැන් කාලෙක ඉඳලා ෆ්‍රෙන්ඩ්ස් තමයි. Yeah, 2016 we started our ස්කෝල් යන කාලේ යාම like my on screen like crush වගේ නේ ඉතින් ඒ කාලේ ස්කෝල් යන කාලේ. සප්තකන්‍යා බලලා අපි ඉතින් මම ජීවිතේට වා හිතනවාද මම හීනකින්වත් හිතනවා කියලා ස්ක්‍රීන් එක ෂෙයා කරන්න හම්බ වෙනවා කියලා මටවත් එක්ක. ඒකනේ කියන්නේ. ඉතින් ඒ නිසා පොඩි අර වගේ හැමතිස්සෙම ඉතින් පොඩි බයක් එහෙම තිබ්බා. හැබැයි මට මේකේ කැරක්ටර් එක බිල්ඩ් කරගන්නත් ඒක පොඩ්ඩක් හොඳයි කියලාත් මට හිතුණා. දැන් ස්ටෝරි එක කියන්නේ නැතුව මේ මගේ යාගේ ෆිල්ම් එකේ අපිට බිල්ඩ් කරන්න ඕන කෙමිස්ට්‍රි එක මං හිතන්නේ මේ ඒක වුණා වෙන්නත් මට and also I was quite comfortable getting drunk with you. අලුතෙන් ඇක් කරන දෙයක් නැහැ. Okay. This is nothing there. This is okay. We can do this. Don't get the wrong impression, Dinakshi. I'm not, implying anything else. Dinakshi ඒ වලක්. හැබැයි මෙහෙමයක් තියෙනවා ඔයාට දැන් ඇත්තටම මේක සීක්‍රට් එකක්. මේක මෙහෙම මේ වගේ තැනක කියන එක හොඳට දන්නෙත් නැහැ. But you actually were not the first choice for us for that character. Oh my god, seriously?
පොඩ්කාස්ට් වල තව ඔබ්ජෙක්ට්ස් එහෙම බෑ. No violence. No violence. ඔබ්ජෙක්ට්ස් තියන්න ඕනේ මෙහෙම අරන්ට ඔබ්ජෙක්ට්ස් නේ කෝපයක් ඒ ඇක්ටර්ස්ගේ බජට් එකට අපිට ඕකේ වෙන්න බැරි වුණා ඊට පස්සේ තමයි අපි වත් එක ගියේ. Really? Oh God! Now you're telling me I have a low budget also. නෑ බොරු I was just pulling your leg Okay, so who was your actress? no ඇත්තටම මං කියන්නේ මේ this is out of jokes okay මයි දිල්ෂානුයි දැන් අපි කාස්ටිං ගැන ඔහොම කතා කරොත් එම මේන් තුන් දෙනෙක් මේ ඉන්නේ 3 pillars නේ obviously මම ලියාගත්තේ ෆිල්ම් එක මට කරන්න හරිද ඒතර ඒකට කොච්චර ඔප්ෂන්ස් තිබුණත් කරන්න දෙයක් නැහැ මම තමයි ඒක කරන්නේ හරිද කොච්චර ඔප්ෂන් ගෙනාවත් කවුරු නිකන් ඇක් කරන්න කිව්වත් මම තමයි කරන්නේ ඒතර ඒක no question there ඊට පස්සේ දැන් ෂනුගේ we had options අපිට තව තිබුණා options මේ හිතුවා කියන්නේ ෂනුත් එනවා ෂනු ඇවිල්ලා නෑ ෂනු ආයෙත් අයින් වෙනවා හොමම තව කට්ටිය එනවා අයින් වෙනවා හොමම තියෙනවා ඔයාගේකට we didn't have any other single වෙන්න එක option එකක්වත් තිබ්බේ නෑ මේ ආවිස්සරත් යන්නේ මේ බොරු කියනවා නෙමෙයි දැන් කිව්වේ තමයි වෙන එකකට බොරුවට අනේ I'm just pulling your leg ඔයාගේ අර ටික ගන්න මට එක්ස්ප්‍රෙෂන්ස් ටික ගන්න විදියක් නැහැ ඒක මම බොරු කිව්වේ මේ වෙන ඇත්තටම කවුරුත් හිටියේ නැහැ ඒ කියන්නේ ඒ තාර කියන කැරක්ටර් එකේ අපිට ඕන වෙච්ච ස්ටැචර් එක ඒ කරිස්මා එක ඒ පර්සනැලිටි එක එතකොට ඔයාට තියෙන ඉංග්ලිෂ් ඇන් සිංහලවාට මේ මනුව කරගන්න පුළුවන් එක ඒ හැම එකක්ම බැලුවට පස්සේ අපිට එතනට රිප්ලේස්මන්ට් එකක් තිබ්බේ නැහැ ඒකම තමයි අපිට තිබ්බ ලොකුම බය ඒක තමයි අපි වටෙන් ගොඩෙන් ආව අප්‍රෝච් කරේ මේ අපි මාර try එකක් දුන්නා ආව ඉම්ප්‍රෙස් කරගන්න මේ වැඩේට මොකද අපිට වා බෑ කිව්වනම් සමහරට ෆිල්ම් එක නිකන් ෂෙල්ෆ් වෙන්න තිබ්බ තත්ත්වයක් ඒ ස්ටෝරි එක ෂෙල්ෆ් වෙන්න තිබ්බා මොකද එතනට අපිට ඒ කොන්ෆිඩන්ස් එක නැති වුණොත් අපි ෆේල් වෙනවා ඒ නිසා because people have to trust in that chemistry as well නේ වගේ මගේ chemistry එකත් trust කරන්න ඕනේ අනිත් එක මේ ඒක okay thank you I feel special ඉතින් ඒක තමයි ඇත්තම කතාව. ඉතින් අපි එතනදී ඔයා වැඩේට එනවා කියන එකම that was like අපේ that was a big win for us. Sarang I'll be honest ඒ කියන්නේ 8 year gap එකකින් මම මේ ඉන්නේ ෆිල්ම් එක කරන්නේ. ෆිල්ම් එක කරන්නේ. ඒ කියන්නේ after Garasarapද? After Garasarapa. I did Jiva but yeah we still haven't released it. Yeah. But ඒ gap එක එහෙම තියෙන්නේ not because I didn't have offers. Obviously right I had offers but ඒ films වල ඒ offers did nothing to me. ඒ characters films හොඳයි but ඒ මට offer කරපු character meant nothing to me. There's nothing I can do within that character or අර කතාව ඇත්තද මේ රංජන් අයියා අර කිව්ව ඉන්ටර්විව් එකක දැක්කද? ඔයා කිව්වා කියලා මේ රංජන ආනන් ඉතින් අපි ෆිල්ම් වලට ගත්තට නෑනේ අපි ෆිල්ම් වල ඔයාගේ ෆිල්ම් වල මල් පෝච්චිනේ කියලා නෑ රංජන්ගේ ෆිල්ම් එකේ ඇක් කරන්නේ රංජන් සමග නෑ ඔව් ඔය විදිහටම කියනවා ඔයාගේ ෆිල්ම් වල ඉන්නේ රංජන් සමග රංජන් දැන් ඩිරෙක්ට් කරන්නේ රංජන් ප්‍රොඩියුස් කරන්නේ රංජන් නෑ රංගපාන්නේ රංජන් සමග රංජන් ඇත්තටම කරන්න දෙයක් නෑ ඉතින් රංජනත් එක මේ පාර රංජන් අයියා එයා ටික කඩුවෙන් හිටියේ ෆිල්ම් එකේ මම ඩිසපොයින්ට් වුණා ඇයි මෙයා මේ හිටියේ නැත්තේ කියලා වැඩි ඉතින් ඔයා වරගෙනම නෑ නෑ එයා දන්නවා අපි රංජන අදාළ නෑ මේ ෆිල්ම් එක හැබැයි ඔයා කියන්නේ ෆිල්ම්ස් මම ගොඩක් ෆිල්ම්ස් ඇතක රඟපානකොට කමර්ෂල් මූවීස් නේ සමහරලාට මට සීන් එකේ මට තනියෙන් ඉන්න දරද මේ සීන් එකේ රංජන අපි දෙන්න මේ සීන් එකේ ඉන්නේ නෑ මගේ ක්ලෝස් අප් එකක් දෙන්න ඔයා කියන්නේ ක්ලෝස් අප් වලට ෆයිට් කරනවා කියන්නකෝ ඉතින් රංජන කොහොමද කියනවා මට ෆිල්ම් එකක් කරන්න ඉතින් මෙහෙම ෆයිට් කරන්න ඕනේ නැති තැනක යා ඩිරෙක්ටර් නම් එයා ප්‍රොඩියුසර් නම් එයා නෑ කමන්න හම්බෙන්නෙම නෑ මේ දැන් ඔයා කියාගෙන ආවා අවුරුදු 8කට පස්සේ කරේ කියලා ඒ කියන්නේ because ඒ ෆිල්ම් එකේ ඒ කියන්නේ මට ෆිල්ම් එකක් ස්ක්‍රිප්ට් එකක් කැරක්ටර් එකක් මට මෙතනට කතා කරන්න and I must feel කියන්නේ ඒ කැරක්ටර් එක මේ ප්ලොට් ට්විස්ට් එකට වැදගත් ඒ ෆිල්ම් එක දැන් මේ ෆිල්ම් එක ගත්තත් ස්ක්‍රීන් ටයිම් එක ගත්තොත් it's not a major screen time
but කොයි වෙලාවකවත් ස්ක්‍රිප්ට් එකෙන් මම යන්නේ because මම ෆිල්ම් එක බලලා නැහැ and my trust in what I believe in what I have performed මම හිතන්නේ කොයි වෙලාවකවත් මිනිස්සුන්ට තේරෙයි කියලා මගේ ස්ක්‍රීන් ටයිම් එක එහෙම මේ සංගීත ෆෑන්ස් ඩිසපොයින්ට් වෙන්න එපා මෙයා කිව්වට හොඳ ස්ක්‍රීන් ටයිම් එකක් තියෙනවා නෑ ස්ක්‍රීන් ටයිම් එක නෙවෙයි මට දැන් ඔයා ගරසරප බලලා එළියට ආවම මගේ ස්ක්‍රීන් ටයිම් එක ගැන ඔයා කතා කරන්න යන්නේ you will feel that I was there right but I was only there for 2 minutes in the movie yes that oh ඉතින් ඒ 2 minutes එක ඒ 2 minutes එක මම කියන්නේ ස්ක්‍රීන් ටයිම් එක නෙවෙයි impact නේද ඒ 2 minutes වලින් හරි ඔයාලට දෙන්න පුළුවන් වලින් හරි මේ මිනිස්සුන්ගේ ඒ කියන්නේ මගේ ෆෑන්ස්ලාට grasp කරන්න දෙයක් තියෙන්න බෑ ඒක මට දැනෙන්නේ නැත්තම් මට ෆිල්ම් එක වැඩක් නැහැ. ඉතින් ඒකින්ද තමයි but in that 8 year break මට හම්බුනේ first script එක මේ. එහෙම නිකන් ඒ characters කියවගෙන යනකොට අන්නේ plot twist එක අන්තිමට wow like you know I was like yeah I'm in. Okay. I'm in. Right. I want to do this. අරින්ක දැන් තව එන්ඩෝස්මන්ට් එකක් දෙන්න ඕනේ ඒක ඔයාට දෙන්න බෑ ඒක අපි තමයි දෙන්න ඕනේ as audience ඔයාව අවුරුදු ගානකට පස්සේ ග්ලැමරස්ම ලස්සනම විදිහට දකින්නේ මේ ෆිල්ම් එකේ ආදරණීය තරුවක් ඒක ට්‍රූද ඔයාට හිතෙන්නේ කොහමද I think ඩිරෙක්ටර් ගොඩක් ඒකට මහන්සි වුණා සංගීත කෙට්ටු වෙන්න සංගීත කෙට්ටු වෙන්න මෙහෙම කරන්න මේක මෙහෙම වෙන්න අරව කන්න එපා මේක කරන්න එපා එක්සර්සයිස් මෙහෙම જાතියක් අඳිමු මෙහෙම අඳින්න ඕනේ මේ කැරක්ටර් එක මෙහෙම දකින්න ඕනේ මේ වගේ එකක් කරන්න ඕනේ ඒ කියන්නේ දිල්ෂාන් පුදුම විදිහට මහන්සි වුණා ඒ ග්ලැමර් එක යාට ඕන දේ ඔව් ඔයා දන්නවද දිල්ෂාන්ට පුළුවන් යා අකමැති දේ ප්‍රකාශ කරන්න වචන නැතුව යාට හැපි නැත්තම් එයාගේ තියෙනවා නිකන් මෙතන පොඩි ට්විස්ට් එකක් මෙහෙම really හරියවනේ රීඩ් කරලා okay දැන් මම දන්නවා he's not happy නෑ අක්කා වචන වලින් කියන්නේ හැපි කියලා අන්න හැපිල කියන්නේ හැබැයි මම දන්නවා right okay right අපි ඒක ආයෙ ගමු no problem yeah so ඒ කියන්නේ so but ඒ හැම එකේම මම රීඩ් කරන්නේ ඒක තමයි මම ඒ කියන්නේ he's new generation he's new to the industry but යාගේ passion එක අනිත් හැම ඩිරෙක්ටර් කෙනෙක්ගේම තියෙන passion එක and that I respect අනිත් තව චූටි එකක් දැන් අපිට අකි කමර්ෂල් ෆිල්ම් එකක් කිව්වහම හරි ඔය එන්ටර්ටේනින් ෆිල්ම් එකක් කිව්වම පොඩක් අපි එක්ස්පෙක්ට් කරනවා නිකන් ලවුඩ් ඇක්ටිං පොඩ්ඩක් විතර නිකන් නේ එහෙම එකක් හැබැයි ඩිල්ෂාන් හරි ලස්සන මේක නිකන් සටල් ඇක්ට් එකක් නේද අපෙන් හැමතිස්සම එයා ඉල්ලුවේ නෑ it depends on the character සමහර serious films වලත් we have loud acting like I've done the movie I did after that lot of loud acting ඒ කියන්නේ it depends on the character and what again director අවශ්‍ය දේ අන්න ඒක තමයි ඔව් and දිල්ෂාන් මම හිතන්නේ එයා හැදුනේම හින්දි movies වට කරගෙන වෙන්නේ නැති. එයාගේ තියෙන්නේම අර vibe එක full love and romance in a very glamorous ඒක and it's reality to him. ඒක ෆිල්ම් එකක් නෙවෙයි ඒක තමයි ඇත්ත. යාගේ ජීවිතෙත් ඇත්ත ඒක තමයි. ඉතින් ඒක තමයි යා රීප්‍රොඩියුස් කරන්නේ. මට හිතෙනවා. ඉතින් එතකොට එයාගේ ෆිල්ම් ලැන්ග්වේජ් එක is glamour with lot of love and feeling. දැන් අපි දෙන්නගේ scenes ගොඩක් තිබ්බනේ. අපි දෙන්නගේ නිකන් ආන්නේ. ඒ කියන්නේ සමහර scenes තිබ්බනේ නිකන් romantic නිකන් sexual tension පොඩි නිකන් බෑ මාර වැඩිද නෑ එහෙම ටෙන්ෂන් නැති තිබ්බනේ එහෙම ටෙන්ෂන් නැති තිබ්බා එහෙම ඒ තිබ්බ සීන්ස් එකක් නෙවෙයි කීපයක් තිබ්බනේ ඔක්කොම තියෙනවද දැන් ෆිල්ම් එකේ නේ තියෙනවා මේක ෆැමිලි ෆිල්ම් එකක් මේ කියන තරම් මේව නෑ මේ අනේ මන් දැන් මට නම් එහෙම තිබ්බ මන් දන්නේ නැහැ ඔයගොල්ලන් බලලා ඩිසයිඩ් කරන්න තමයි හරි what did you feel most in ඒ කියන්නේ ඒ connection එක ගොඩක්ම දැනුණ අවස්ථාව මම හැමතිස්සම දැනුණා මේ
එකක් කියලා කියන්නේ අපි දැන් වැඩේ තියෙන්නේ මේ හරි පරිස්සමෙන් කතා කරන්න ඕනේ මොකද දැන් මේ ෆිල්ම් එකේ මට I don't want to reveal the story. දැන් මොකක්ද but දැන් අපි trailer එකේ දැක්ක scenes වලින් ගමුකෝ. ට්‍රේලර් එකේ අර අන්තිමටම අපි ට්‍රේලර් එකේ එන්ඩ් වෙන්නේ මේ ඉතින් කොහොමද මේක උදා ෂයනානි කියලා නාත්තර මේක ඒ සීන් එකේ මුල ඉඳලම gradually මෙහෙම play වෙලා ආපු තැනක මේක ඒ කියන්නේ එතනින් ඊළඟ scene එකට ගිහිලානේ අර ඒ ඔව් ඒ ප්‍රශ්න ඒකනේ දැන් මේක කතා කරන්න ඒ climax එකට එන්නේ ඒක scene එකක් ඒක සහ අර අතන මේ දැන් අමාරුයි කියන්නේ කොහොමද එක තැනක මේ දැන් පොඩි දුරස්ත භාවයකින් ඉඳලා ඊට පස්සේ ටිකට මේ දෙන්න gradually නේ මේ ලං වෙන්නේ ඒකත් අර බා එකේ සීන් එක වා කිව්වේ මේ ඩ්‍රින්කින් සීන් එක ඒක එතන හැබැයි මම තාම මෙයාත් එක්ක තරහ යන්න නෙක්ටෝවත් දුන්නේ නැහැ නේ දිල්ෂාන්ගේ නෑ නෙක්ටෝ අඩුම ගානේ නෙක්ටෝ ඔයා කිව්වනේ මම අර ඇක්ට්‍රස් මට මුකුත් ඕනේ නෑ මේ මේක නේද වතුර දෙන්න හොඳ නෑ වතුර ඒක ප්‍රොඩියුසර් වැටෙන්නේ නේ ඒක මම ගන්න ඒක මම පොඩි බජට් කට් එකක් කියලා ඒක එකක් කොහොමරි මේ සීන්ස් ගොඩක් තියෙන අපි දෙන්නගේ රේන් සීන් එකක් තියෙනවා ඇත්තටම උමයි මේ ශනු එක්ක මට එහෙම සීන්ස් තිබ්බේ නැහැ එච්චර මේ රොමැන්ටික් සීන්ස් තිබ්බේ නෑ මට එහෙම වෙනවනේ ට්‍රේලර් එක බලනකොට එහෙම තේරෙනවා මට මේකට උත්තරයක් ඕනේ දැන් හැමෝම මගෙන් නෙමෙයි අහන්නේ දැන් ඔයාට දැන් you had Kamal Adaravachi Ranjan Ramanayaka Tamit Fonseca නානයක්කාර හර්ෂණ නානයක්කාර සනත් ගුණතිලක ශ්‍රියන්ත මෙන්ඩිස් මහේන්ද්‍ර පෙරේරා ශෂි විජේන්ද්‍ර නෑ ජීවන් අයියා Mr. Fonseca as love interest I get married to him in No Many Minutes, so not love interest. Tony Ranasinghe I have acted not as love interest, but yeah, I can. Jackson Anthony. Jackson අයියා. ඔව් එහෙම ආවනේ. එහෙම ඇවිල්ලා දැන් ගැප් එකකින් නේද මාව හම්බෙන්නේ even though I'm not the youngest actor in the industry now, but ඒ අතරේ ගැප් එකක් තියෙනවා නේද මේ love interest එකට ආවා. ඔයා ඒක ගැන හිතුවේ නැද්ද? wow මම හිතන දේවල් ඔයාගේ ජෙනරේෂන් එකේ කවුරුත් නැහැ ඔයාට තමයි ඉස්ලාම් ආදරය කරන්නේ wow සෙල්ලන්නේ how lucky right yeah සෙල්ලන්නේ නැහැ මේක ඇත්තටම because එහෙම as an actor on set මට එක මොහොතකවත් එහෙම දැනුන්නේ නැහැ like I'm working with I mean I always have a lot of respect for the new generation actors and actresses because eklange challenges mara vast අපිට වගේ නෙවෙයි right එතකොට ඒ හැම එකක් එක්කම මේ on point ඉන්නවා කියන්නේ game එකක් තමයි right ඉතින් එතකොට මම එහෙම කියන්නේ මට වත් එක්ක ඒ scenes act කරනකොට මට තේරුන්නේ නැහැ ශනු because ශනු වෙනස් මම වාව ගත්තොත් ඒ කියන්නේ love interest එකක් එක්ක act කරනවා ඒ කියන්නේ මට ඇත්තටම you never made me feel like there was a generation gap because ඒ කියන්නේ අපි characters වල හිටපු විදිය හින්දාද නැත්නම් you're such a great actor oh my god සාරංග wow I just realized seriously ඔක්කර හේතුවක් නිසා දැන් මම අහනකම් වට ඒක ඇත්තටම ඔක වෙලා තිබුණා හිතන්නවත් right ෂයිගමරු first time mama realize කරන්නේ that you know ඒ කියන්නේ එහෙම and mind you ඒ කියන්නේ on screen මිනිස්සු දකින්න දේ is what we feel right and on set I felt everything that you know a connection එක eye contact එක that chemistry was nice all there wow දැන් මෙහෙම නේද ඔයා දැන් ඔය හැම ඇක්ටර් කෙනෙක්ගෙම දැන් ඔයා කිව්වා කමල් was a senior ඔයා පටන් ගද්දි and from
රංජන් ටු ජීවනේ ඔක්කොම වාගේ everybody was ඔක්කොම senior. seniors මමයි හෂී තමයි first time ඔව් අර්ෂණ නානක කරේ. එහෙමනේ උනේ. එතකොට අනිත් ඔක්කොම ඇත්තම වාදෙන් ඇඩ් කරලා තියෙන ඔක්කොම සීනියර්ස් එක්ක නේ. දැන් ඔන්න ෆස්ට් ටයිම් තමයි මාගෙත් එක්ක තමයි ජූනියර් කෙනෙක් එක්ක මේ විදිහට. එතකොට was there anything that you got from it in the sense මගින් මොනා හරි වාට නෑ actually වට මතකද අපි සීන් එක කියන්නේ ඔයා බීලා හිටිය සීන් එකක් තියෙන්නේ. මං ආව දකින්නේ. මම බීපගෙන ඔයා බීපගෙන. හරි. එතනදී වාට තිබ්බා මං වාට කතා කරලා එක ඩයලොග් ලයින්ස් කීපයක් කියාගෙන යන්න ඒ මට ඒ කියන්නේ පර්සන් මම ස්ක්‍රිප්ට් එක කියවනකොටත් මම කල්පනා කරා මෙයා කොහොම මේක ඩිලිවර් කරයිද? ඒ කියන්නේ within the character බීලා වුණත් කොහොම කරයිද කියලා. And you were just on point. ඒ කියන්නේ performance එකේ you were just you did it perfectly. මට එහෙම හිතෙන්නේ. මම දන්නේ I felt like you and ඒ පළවෙනි shooting අපි කරපු පළවෙනි දවසද කොහෙද? පළවෙනි දවසද දෙවෙනි දවසද මතක නැහැ. මම හිතන්නේ ඒ තමයි වඩාම් ගත්තේ අපි නේ. අපි දෙන්නගේ නෑ අපි නෑ උදෙන් තමයි පටන් ගත්තා. එදාම හවස අපි ෂූට් කරේ. ඒක first day shooting. first day shooting. but ඒ scene එකේ ඒ particular shot එකේ I thought you did a great job. Yeah. Coming from you. Yeah. Means a lot. මේ ඔයත් අපිව I mean honestly මන් දන්නේ ඒක කියන්නේ මම මෙතන කියන්නේ කොහොමද නැද්ද කියලා. But I was pretty nervous acting with you and Shanu too. Because I have seen your acting. ඒ කියන්නේ වාගේ dramas ඉඳන් stage dramas to television to movies මමත් ඔකලන් ඇක් කරනවා දැකලා තියෙනවා right? And Shanu also. Shanu first ම ඇක් කරන්නේ මාත් එක්ක. එදා ඉඳන්ම මම Shanuව දැකලා බබුනේ how many years ago 20 something she was 3 or 4 yeah I told her you do the math yeah you do the maths okay. So ඉතින් එතන ඉඳන්ම එහෙම අර දැකලා තියෙනකොට the actress in me is so nervous. Why? Because I mean මට හිතෙනවා මම දන්නේ මම හිතන විදිහ වැරද්දද කියලා මම හිතනවා I have to you know match කියන්නේ හැබැයි නෑ මං හිතන්නේ ඒකම වෙන්නේ නැති ඒ vulnerability එකම වෙන්නේ නැති ඔයාගේ success එක මොකද ඔයා આવොත් it's Sarang and Shanu I'm senior මට there's nothing for me here මට එලා ඔයා આવොත් සමහරට that could be your downfall එහෙම වෙන්නත් පුළුවන් මං කියන්නේ නේ හැබැයි අරක නිසාම ඔයා තව උනන්දු වෙනවා තව මේක වෙනවා තව මේක හොයනවා හැබැයි ඒ ජර්නි එක ඒක අපටත් මාර විදිහට ඉෆෙක්ට් වුණා මොකද ස්ක්‍රිප්ට් රීඩින් පොයින්ට් එකේ ඉඳලා ඔයාගේ ඉන්පුට් එක because we are looking up to you නේ අපි දැන් කියන්නේ නැති උනාට අපි දැන් යාළුවෝ වගේ මං වාට මේ හිටියට මම හැමතිස්සෙම ඔයාව බලනවා ඔයාව ඔබ්සර්ව් කරනවා ඔයාගෙන් මොනවාද හොරකම් කරන්න පුළුවන් ඔයාගෙන් මොනවාද ගන්න පුළුවන් ඔයාගෙන් මොනවාද කියලා හැමතිස්සෙම දැන් අපි ඔය නිකන් කතා බහේ දුනත් මම හැමතිස්සෙම වාට චූටි පොඩි එකක් දීලා මම අහගෙන ඉන්නේ I'm trying to get something out from you එතකොට අනිදාස කටවහන් ඉන්නෝනේ නෑ ඉතින් දැන් එහෙම අපිට ගොඩක් එහෙම කතා කරන්න කට්ටියක් නෑනේ එහෙම අපිට එක කතා කරන කට්ටියත් අඩුයි එහෙම එක්කුත් නෑ actually මට සමහරලාට I feel for you all ඒ කියන්නේ මට Mr. Fonseca ජෝබේ වික්‍රම ටෝනි රණසිංහ වසන්ත බේසේකර තිස්සා බේසේකර I mean so many names දැන් කාලේ ඇක්ටර්ස් කෙනෙක් ධර්මසේනපති රාජා ජෙලස් වෙනවා නම් එන්වී වෙනවා නම් ඔයාව දැකලා තමයි මං හිතන්නේ හොඳටම මේ එහෙම because I've actually worked with all of them all those and every type of movie yeah so me and Vinisudd මාරුතේද දවල් මිගෙල් රෑ දනියෙල්ද it's a matter of spectrum එක මාර ලොකුයි ඒක දැන් කවුරු හරි අයිඩලයිස් කරනවා නම් හරි කවුරු හරි ස්ටඩි කරනවා නම් හරි අතරම මට ඇයි ඔක්කොම කරලා තාම මම වැඩ ඒ කියන්නේ මට තාම ඇයි මං තාම නර්වස් මං අඬනවා මට මේක හොඳයි ඔයා දන්නේ සාරංග සමහරවිට ඒක
අනුවාදයක්. ඒ කියන්නේ you still take it seriously? I take it Seriously කියන එකනේ. serious to a point where I get upset. මම under කියන්නේ you know I get sad. මම කල්පනා කරන මගේ දැන් අලුත්ම worry එක why should your generation මේ දැන් generation ඇයි මට ආදරේ කරන්නේ? මම දැන් අහන ප්‍රශ්නයක් මගේ. ඇයි මට ආදරේ කරන්නේ? මම මොනවද කරලා තියෙන්නේ ඒගොල්ලන් වෙනුවෙන්? right? So my biggest thing is ආදරණීයතාවක්. ඒක තමයි මම කරලා තියෙන්නේ අද generation එකට. right? ඉතින් ඒක තමයි මගේ point එක. ඕකලන්ගේ ඒ කියන්නේ දැන් අද ෆිල්ම්ස් බලන ඕකලන් මට ආදරය කරන්න වෙන්නේ ආදරණීයතාවක් එකක. So I'm like really I'm so nervous. It's challenging for It's you. challenging. එහෙම බලද්දී ඒක අවුරුදු 8කටත් පස්සේ අවුරුදු 8ක් විතරක් නෙවෙයි. ඉතින් අවුරුදු 8ක් කියන්නේ දැන් කාලේ අවුරුදු 8ක් කියන්නේ 1990 අවුරුදු 20ක් වගේ. because mediums කීයක් තියෙනවද? දැන් audience එකට there's a lot of content පිරීලා. ඇයි ඒක ඇතුලේ අපි we can't take it for granted that people has to like us. Saranga, nobody needs to like you. No. Nobody needs to like me. Nobody needs to like the movie. Yeah. Nothing. Yes. Right? අපි ඒකලන්ට දෙන්න ඕනේ and do our best and pray to Lord that they will like us, you know. මං හිතන්නේ දැන් ගොඩක් මේ ජෙනරේෂන් එක හුඟක් ඒ ජෙනුයින් කම අප්‍රීෂিয়েට් කරනවා කියලා මම දැකලා තියෙනවා. If you are genuine to what you do, if you know, because the challenges are far greater නේ. දැන් ඔකලන්ට අපි නම් ෆිල්ම් එකේ ඇක්ට් කරලා මේන් ඇක්ටර් වෙලා ඉන්න එක්කෙනාට පොඩි chance එකක් තියෙනවා. මොකද මේන් ඇක්ටර් වෙන්න කොච්චර අමාරුද? ඒ නැත්තම් වෙන මීඩියම් එකක් නෑ පේන්නේ. අන්න ඒකයි ෆිල්ම් කියන්නේ just only one entertainment ෆිල්ම් එකේ නැත්තම් ටීවී එකේ ආව පත්තරේ ආවත් පත්තරේ ආවට එච්චර ඒක අරකට සපෝට් කරන එකක් නේ. පත්තරේ කවරයක් ගියා කියලා එච්චර ලොකු ගාණක් නෑ. ෆිල්ම් එකේ ආවම you sustain අවුරුදු 3ක් 4ක් 5ක් ඉන්න පුළුවන් ඒකේ. දැන් ඔයාට මාස 2ක් ඉන්න පුළුවන්. ෆිල්ම් එක ආවා ෆිල්ම් එක ගියාද you're finished because ඒගොල්ලන්ට ෆෝන් එක තියෙනවා ටීවී එකෙත් තියෙනවා so many options ෆෝන් එකෙත් තියෙනවා so many options so the challenges are wow. right මේ අපි දෙන්න කතා කරන්න ගත්තොත් එහෙම කතා කරන්න පුළුවන් ආයේ නෑ ගමකට. හැබැයි මගේ දැන් plan එකක් තියෙනවා ඇත්තටම වැඩේ ගැන අපේ අදනිතරුවක් ගැන ඉස්සරහට කතා කරන්න. ඒත් එක්කම අපේ actors ලා ඔක්කොලත් එක්කම කතා කරාම පොඩි idea එකක් ආවා. පොඩි actors round table එකක් අපි කරමු කියලා. එතකොට අපේ acting පැත්තෙන් අපිට මම හිතන්නේ වැදගත් දේවල් කතා කරන්නත් පුළුවන් වෙයි. ෆිල්ම් එක ගැන කතා කරන්නත් පුළුවන් වෙයි. මේ දැන් මං ආසයි ඇත්තටම audience එකට වාගේ fans ලට කියන්න තියෙනවා ඇත්තටම ෆෑන්ස්ලට ඒ කියන්නේ මගේ ඉන්න ෆෑන්ස්ලා මම දන්නවා මං ගැන ලොකු විශ්වාසයක් තියෙනවා right I don't take you all for granted but you're there මේ support එක අවුරුදු දැන් මම 36ක් නේ තරංග ඉන්ඩස්ට්‍රි එකේ අවුරුදු 36ක් නේ how old are you okay it's okay no mind ගෑනු ළමයින්ගෙන් තමයි ඒක අහන්න එඩිට් වෙන්න බෑ hello එඩිට් කරන්න බෑ okay ප්‍රශ්නේ තියන්න උත්තරේ හම්බුනේ ඉතින් 30 years 6 years in the industry I still have people who love me මට ෆෝන් එකේ messages මගේ බැලුවත් ඒ කියන්නේ ආදරේත් එක්ක තියෙන ඒ ජර්නි එක ආපු කට්ටියක් ඉන්නවා. නමුත් මාව දන්නේ නැති කට්ටියක් ඉන්නවා. right ඉතින් ඒකලන්ට අලුත් ජෙනරේෂන් එකේ ඉතින් ඒකලන්ට තමයි මේ ෆිල්ම් එකේ කතා කරන්නේ so I'm like I've given my best I've done I'm opening myself to you it's your rebirth මම මාව ඔක්ලන් ඉස්සරහා තියලා තියෙනවා so love me hate me it's up to you අපි දැන් මේ දවස්වල ඇත්තටම දකිනවා කාජල් මధుරි back in the game රානි මුකර්ජී මේ වාගේ ඊරා එකේ සහ ඊටත් පස්සේ ඊට ඉස්සෙල්ලා පස්සේ දැන් මధుරි ඓශ්වර්යා ඒ ඔක්කොමලා they are making comebacks මම හිතන්නේ ලංකාවෙත් ඒක ට්‍රෙන්ඩ් එක පටන් ගන්නෙත් ඔයා මට පේන විදිහට ඉතින් මම හිතනවා අපි ටීම් එකක් විදිහට
ඔයාට දෙන්න පුළුවන් ඉතින් අපේ පැත්තෙන් කැරක්ටර් එක ඒ හැම දෙයකින්ම මම හිතනවා ඔයාට දෙන්න පුළුවන් ආරම සපෝට් එකක් අපි දීලා Yeah. And I think I've given my best too. And මං හිතනවා අපිට අපේ මේ performances තුන, characters තුන, right? ඒ තුන් විදිහකින් මිනිස්සු approach කරයි. මං ඇත්තටම ඉල්ලලා ඉන්නවා හරිම open mind එකකින් බලන්න ෆිල්ම් එක because that's a must. Yeah. Right? Because you can't judge people. ආදරේ කියන එක ආදරේ කියන එක දැනෙන්න පුළුවන් ඕන කෙනෙක්ට ඕන වෙලාවක ඕන විදිහකට ඕන වයසකට. and ඒකට ජජ් කරන්න බෑ ඒක තමයි ඇත්ත. මම හිතන්නේ දැන් ඔඩියන්ස් එක ගොඩක් ඕපන් මයින්ඩඩ් මේ මෑත කාලේ අපු ෆිල්ම්ස් සහ දැන් මිනිස්සු තව ගොඩක් බලන ෆිල්ම්ස් අර මේවත් එක්ක මම හිතන්නේ ඕපන්ලි ගන්නේ කියලා. එහෙනම් ඉතින් අපි ආයෙ දවසක හම්බෙමු කතා කරමු ආදරණීය තරුවක් ගැන. ඔව් විශේෂයෙන් මම හිතන්නේ අපි ආදරණීය තරුවක් බලලා ඒක ගැන ප්‍රේක්ෂකයන් කියන දේත් එක්කත් ආපහු අපි කතා කරමු. because අපේ ගමන සාරංග අපි මොනවා කරත් අපේ ගමන තියෙන්නේ ප්‍රේක්ෂකයන් ඇතේ. ඉතින් අපි ඒකට රෙස්පෙක්ට් කරන්න ඕනේ හැමතිස්සෙම. because and ඒකලගේ ඉන්ටෙලිජන්ස් එකට රෙස්පෙක්ට් කරන්න ඕනේ හැමතිස්සෙම. So constructive criticism is always welcome. Yes. And love is more than welcome. Yes. ඉතින් අපි ඒ ආදරේත් එක්කම අපි හම්බ වෙමු. Yes. Thank you so much for your time. එහෙනම් අපි සිනමා එකේදී තමයි ඊළඟට ආදරණීය තරුවක් එක්කමයි හම්බෙන්නේ තියටර් එකේදී. ඉතින් ළඟම සිනමා ශාලාවට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි ළඟදිම එනවා ආදරණීය තරුවක්.